Hi, good morning යාළුවනේ. කොහොමද ඉතින්? අද ජූනි 20. ඉතින් අද අපේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා ඔයාලා එක්ක ෂෙයා කරගන්න තමයි හදන්නේ. අපේ ෂූටික්කි දැන් නැගිටලා ඉන්නේ. ෂූටික්කි මොකද කරන්නේ? ෂූටික්කි බිස්කට් කනවා. කො බිස්කට් කාලා පෙන්නන්න. පුතා කාලා පෙන්නන්න. කො? ඔච්චර කන්නේ නෑනේ. කො අපා ගන්න. මම චුට්ට බිස්කට් කන්න දැන් ෂූටික්කි දන්නවා නේද? පුතා දන්නව නේද? පුතා සින්දුවක් කියලා පෙන්නන්න. කිය. මහගෙදර යන්න කියලා යන්නේ මේ හස්බන්ඩ් වෙල්ට යන්න තියෙනවයි කිව්වා. ෂූටික්කි එක්ක ගෙදර වැඩ කරගන්න වෙන්නේ මට. ඒ නිසා අපි දෙන්නත් යනවා අපේ ගෙදර. දැන් අපි තේ බොන ගමන් තමයි ඉන්නේ යාළුවනේ. ඉතින් තේ බීලා මං කඩල එකක් තැම්බෙන්න තියලා තියෙනවා. කඩල එකක් තැම්බුණාට පස්සේ ඒවත් අරන් අපි අපේ ගෙදර යනවා. එහෙ ගිහිල්ලා මොකද වෙන්නේ කියලා බලමු. keep in touch. ගෑස් ඉතුරු කරගන්න ඕන නිසා මම දරලිපේ තමයි කඩල එක තම්ම ගත්තේ. දැන් නම් පැහෙනවා. තව චුට්ටකින් එක බා ගන්න පුළුවනි. ඉතින් ඒ අතර මම මේගේ අස් කරලා අතුගා ගත්තා. ඉතින් අපේ ඔයාලට පේනවා ඇති ඉස්සරහ මිදුල මේ තනකොළ වැවිලා එහෙම තියෙනවා. ඉතින් මේ දවස්වල වැස්ස ඒ නිසා තනකොළ සුද්ධ කරාට තේරුමක් නැති නිසා අපි තාම සුද්ධ කරන්න පටන් ගත්තේ නැහැ. තනකොළ වැවිලා වැඩි. ඒක ගානට මේ කපලා මේ හදා ගන්න ඕනි වැස්ස පෑවුවට පස්සේ. ඉතින් දැන් ෂූටික්කේට දත් මද්දලා මොන හොදවලා එයා වොෂ් එකක් දාලා එයාව ලෑස්ති කරගන්න ඕනි. මම මේ ලෑස්ති වුණා මොකද හස්බන්ඩ් ඉක්මනට යන්න ඕනි කිව්වා. ඔන්න පේනවා නේද? ඔන්න පේනවා නේද? ඕ මෙන්. හරි යාළුව බලන්න ඉන්නේ. අර අතන අර. ගන්න. පුතා. කයි. එකපාරයි යන්න. Please. අන්න පුතෙක් නේ. ඊ කියන්නේ ඔය දාත් පානුව කනවා අම්බෝයා චොක්ලට් කනවනේ. ඉතින් ෂූටික්කිව බලින්ම දත් මද්දලා වොෂ් දාලා එයාව මන් දැන් ලෑස්ති කරා. අපි ඉතින් මහගෙදර යන්නේ මේ හැම සතියේ 3-4 පාරක් යනවා. ඒ වුණාට ෂූටික්කිත් හරි ආසාවෙන් යනවා. මමත් හරිම ආසාවෙන් තමයි අපේ මහගෙදර යන්නේ. ඉතින් අපි ගාල්ල යන්න ආසයි. ඒ වුණාට ගාල්ල දුරයි නේ යාළුවනේ. ඒ නිසා අපි හැමදේම ගෙදර වැඩම බදාගෙන ඉඳලා හරියන්නේත් නැහැනේ. අපේ මනස පොඩක් රිලැක්ස් කරගන්න අපි සතුටු වෙන විදිහේ තැනකට යන්න ඕනි. මොකද නැත්නම් අපි හැමදේම ගෙදර වැඩ, ජොබ් එකේ වැඩ ඕවත් එක්ක ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ඉතින් මම ස්ට්‍රෙස් රිලීස් කරගන්නේ මොන වුණාම ගොඩක් වෙලාවට අපේ මහගෙදර යනවා. ඉතින් ඔයාලත් එහෙමද? අපේ සීරන්ටම වැඩිය අපේ මානසික නිදහස වටිනවා. ඒ කියන්නේ මානසික රිලැක්ස් එකේ තියෙනවා නම් තමයි හැමදේම කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ හන්දා මම ගොඩක් වෙලාවට ගෙදර යනවා. ඉතින් දැන් මායි ෂූටික්කි මහත්තයයි ඔය යමින් ගමන් තමයි ඉන්නේ. ෂූටික්කි බලන්නකො පැහිච්ච ආච්චි වගේ බයික් එකේ වාඩි වෙලා යන ලස්සන. දැන් ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති ඉස්කෝලයක්. ඒ ඉස්කෝලේ තමයි මම එක වසරේ ඉඳන් O level දක්වා ගියේ. හරිම ලස්සන මතක පිරුණු පාසලක්. ගුරුවරු උනත් හරිම ආදරණීය ගුරුවරු. ඉතින් මම කැමති මගේ පාසල් අධ්‍යාපන කාලය තුළ කැමතිම පාසල තමයි මගේ O level දක්වා ගියපු පාසල හා ඒ ගුරුවරුන්ට. ඉතින් අපි ගෙදර ගියා. ගෙදර යනකොට පුංචි කියන්නේ මගේ නංගි ඔය මිදුලතු ගගා ඉඳියේ ඔන්න කිරියම්මත් ආවා. ඉතින් දැන් ෂූටික්කිට එයාලා එක හුරතලෙවි ඉන්න තමයි තියෙන්නේ. ෂූටික්කි මේ කිරියම්මවයි පුංචිවයි බය කරගෙන ඉන්නේ. ගියපු ගමන් එයාව වඩා ගන්න ඕනි. එයා බිම ඉන්නේ නැහැ. අපේ ගෙදර නම් දැන් මහත්තයෙක් එහෙම ඉන්නකොට එයා ගොඩක් වෙලාවට ඉන්නේ බිමම තමයි වඩා ගන්නවා අඩුයි. හැබැයි ආහරි මහගෙදර ගියාම එයා කිරියම්මලාගේ පුංචිලාගේ අත්තලින් බහින්නේ නැහැ. හුරතලේ වැඩි. ඔය දැන් ඇවිල්ලා මේ පේනවනේ හිනහා තියෙන මූනේ. හරිම කැමති එහෙ ඉන්න. මේ දැන් ඔය හවසට එහෙම අපි එක්කගෙන ගියාම
මේ කිරි බීලා කෙලින්ම යන්නේ කිරි අම්මා ගාවට. ඉතින් අද අම්මයි තාත්තයි වී හේකුත් තම්බන ලෑස්ති කරලා තිබ්බා. ඔයාලගේ පැතිවල තියාලුනේ වී තම්බනවද? අපේ පැත්තේ නම් වී තම්බලා තමයි ඊට පස්සේ කොටලා ආහාරයට ගන්නේ. සමහරක් පැතිවල කැකුලෙන් කන්නේ නේද? ඉතින් ඔය අපේ තාත්තා වී තම්බනවා. තාත්තයි අම්මයි දෙන්නම එකතු වෙලා. ඉතින් ඊට පස්සේ මායි ෂූටික්කි අපි කවුරුත් කාලා ඇවිල්ලා ඉඳියෙත් නැහැ. දැන් ෂූටික්කිට මම මේ කඩල ටිකක් පොලුත් එක්ක මික්ස් කරලා කවන ගමන් ඉන්නේ. මහත්තයා නම් දැන් වෙලට යන ලෑස්ති වෙනවා. එයා ගෙදරින් අපේ ගෙදරින් කෑවා. මට ඒක රෙකෝඩ් කරේ නැහැ. ඉතින් හැම එකම රෙකෝඩ් කරාම ඔයාලට මේව බලනකොටත් බෝරින් නැතිනේ. ඉතින් ඔය චූටි කිරි අම්මා ෂූටික්කිගේ කියන්නේ මගේ පුංචි අපේ අම්මගේ නංගි ඔය එයාත් කෑම එක බෙදාගෙන අපේ ගෙදර ආවා. ෂූටික්කි ආවා නම් කට්ටියම වටේම ඉන්න පුංචිලා ටික අපේ ගෙදර එනවා. ෂූටික්කිගේ කෝලම් බලන්න. ඉතින් දැන් ওই චූටි කිරි අම්මාගෙන ෂූටික්කි බත් කනවා. එයා කඩලා පොඩ්ඩයි කෑවේ. ඉතින් අපේ සුදු මහත්තයාත් දැන් මේ වෙලාවේ නැගිටලා ඉන්නේ. අම්මා එයාටත් උදේ කෑම එක කවනවා. ඉතින් ඔහොම තමයි දවස ගෙවෙන්නේ. ඊට පස්සේ ඉතින් ෂූටික්කියා දඟලනවා ඉන්නේ නැති නිසා අපි දැන් මේ ඉස්සරහ පැදුරක් කෙල්ලලා යට සෙල්ලම් බඩ ටික දාලා දුන්නා. මල්ලියා දැන් කෑම කනවනේ. ඒ වුණාට ඊට පස්සේ මල්ලිට ඇවිල්ලා මෙයා මේ වාඩි වෙන්න කියලා පැදුර පෙන්නුවා. ඊට පස්සේ මල්ලිව ගෑනලා වාඩි කරාට පස්සේ මෙයා මල්ලිට සෙල්ලම් බඩු දෙන්නේ නැහැ. එකක්වත් දෙන්නේ නැහැ. මෙයා ඉල්ලනවා අප්පා කියනවා. මේ තව ටික දවසක් යනකොට හොඳ රණ්ඩු ටිකක් බලා ගන්න පුළුවන් වෙයි. මං ඔයාලට එව්වත් ඔයාලා එක්ක ෂෙයා කරගන්න යාළු වෙන. ඔය බලන්නකො මල්ලිය එක්ක. නෑ හිටපො මල්ලිට මං ගෙනත් දෙන්න. පුතා හොඳ නෑ අර මල්ලියගේ සෙල්ලම් බඩු ටිකත් ඒකේ දාගෙන. යා මල්ලි මේ මේවා මල්ලියට එකක් දෙන්න. මේ චූටි මල්ලියගේ සෙල්ලම් බඩු. අනේ පවුනේ පුතේ එකක් දෙන්න හිඟන්නා පවුලේ ගියවට අරුණ ලතාගේ මුණ දිහා බලන්න. උන්ට තේරෙනවා හොඳට ඉස්සර ළමයි වගේ නෙවෙයි. පුතේ දෙන්න පවුනේ පුතේ මල්ලියට. මේක මේ පුතේ නරක දෙන්න. පවු පුතේ. මල්ලියා. මේ අක්ක බෝනියක් දෙනවා. කැඩිච්ච එක කින්ද ඒක දුන්නා. ඒ පවු කොල්ප. එකක් දෙන්න මල්ලියට. ඉතින් එකක් දෙන්න මේ කරම හොල්ලන්න පුතා. අනේ ඉතින් පවුනේ පුතේ මල්ලි පවුනේ. පුතා මේ සෙල්ලම් කරන්න. ඕන් ගහනවලු. සිනිබිලින් එකෙන් ගහයි ඈ. ෂූටික්කි සෙල්ලම් කර ඉඳලා ඊට පස්සේ යව නිදි කෙරෙව්වා. දැන් ඉතින් එයාට හොඳටම නිින්ද ගිහලා තියෙන චුට්ටෙන් ආය හැරියා. දැන් ඉතින් ඔය හැරනාට පස්සේ මායි ෂූටික්කි කෝලම් කර ඉන්නවා. ඉතින් එයාත් එක්ක ඉන්න තියෙන කාලය ඇත්තටම මට ගොඩක් අඩුයි. දැන් මේ අපේ ගෙදර මහ ගෙදර ඉන්න නිසා මෙහෙමවත් එයා එක්ක ඉන්නේ. අපේ ගෙදර ඉඳලා ඉතින් මම වැඩනේ. එයා එක්ක ඉන්න තියෙන කාලේ හරි අඩුයි. ඉතින් අම්මා අපිට තේ හදලා කතා කරා. ඉතින් තේ බොන්න තමයි ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ අම්මා ෂූටික්කිව නාවලා දුන්නා. ඉතින් දැන් ওই ෂූටික්කි ලස්සන සූට් එකක් දාලා පේනව නේද කැම් එක දිහා. එයා හොඳට දැන් බලාගෙන ඉන්නවා. එයා දන්නවා මොනවා හරි කරනවායි කියලා. ෆොටෝ ගන්න hina වෙන්න කිව්වහම ගවුම පෙන්වන්න කිව්වහම එක එක කෝලම් ගොඩයි දැන් එයාගේ. දැන් ඉතින් එයාලට තේරෙනවා. අනිත් එක දැන් ඉන්න බබාලාගේ ජෙනරේෂන් එක මේ හරි ෆෝවර්ඩ්. අනිත් දැන් අපේ කාලවල ඉන්දියාවට වඩා ගොඩක් ෆෝවර්ඩ්. එයාලට හැමදේම තේරෙනවා. ෂූටික්කිට අපි දැන් කතා කරන දේවල් උනත් එයාට තේරෙනවා. එයාට කතා කරගන්න බැරුණාට මොනවද කියන්නේ කියලා. ඉතින් ඔය දැන් ගවුම පෙන්නන්න කිව්වහම බලන්න ඔය කරන කෝලා. අනේ තින් සූට් එක පෙන්නනම කොහේ පැත්ත හැරෙන්න ඉස්සර හැරෙන්න. ඕන් පුතාගේ ෂූට් එක ලස්සනයිද? ලස්සනයිද? පුතාගේ සූට් එක ලස්සනයිද? අම්මනම අපි අද ටීස් කෑල්ලක් හමුවේ. අම්බ කෑවෙත් නෑනේ. අම්මට දෙන්නද කෑල්ල? බෑ. යාසයි චීස් කන්න. දොයි ගන්න. අම්ම දොයි යන්නේ? ඇයි?
ෂූට් එකේ දැන් කෝලම් ගොඩා යාළුවනේ බලන්නකෝ ඔය. දැන් එයා කැමරාව දැක්කම දන්නවා. ඉතින් එයාගේ ස්නැක් එකක් දීලා දැන් එයාගේ නියපොතු ටික යව රවට්ටගෙන කපා ගන්න ඕනේ නියපොතු වැවිලා. ඉතින් නියපොතු කපලා ඉවරනාට පස්සේ ඔය ගිහිල්ලා මල්ලි රූම් එකේ. මල්ලි එක රණ්ඩු කරාට මල්ලි නැතුවත් බෑ. මල්ලි නිතා ඉන්නකොට සෙල්ලම් බඩු ඇදලා ඇඳ උඩින් දානවා. ඉතින් අම්මා උයන් ඉන්දියේ අම්මා නම් හෙල්ප් කරන්න බැරුව ගියා ෂූට් එකත් එක්ක. ඉතින් මම ෂූට් එක බලන්න ඉන්දියා. ඊට පස්සේ ෂූට් එක ඉන්නේ නැහැ. අපේ අම්මව දැකලා අම්මගේ ඇඟේ එල්ලෙනවා. ඒ නිසා ෂූටි කිරි අම්මලාගේ ගෙදර ගියා. ඔය ෂූටි කිරි අම්මලාගේ ගෙදර ගිහිලා පේනවනේ දුවනවා. යනව නෙවෙයි දුවනවා. එහෙ ගිහිලා කෙලින්ම ගේ ඇතුළට යන්නේ ෂූටි එක්කි. ෂූටි එක්කි දන්නවා ෂූටි කිරි අම්මලාගේ ගෙදරයි. ගෙවල් ගානේ ඉන්නේ. ඉතින් අම්මා පුංචලා ගෙදර ගිහිල්ලා ආවා. ඒ ඇවිල්ලා අම්මා මේ ෂූට් එක බලා ගන්නන් කිව්ව නිසා මම පොඩි ඇලර්ට් එකක් දාන්න කියලා ගියේ. මට නිින්ද ගියේ නෑ. ඊට පස්සේ අම්මා උයලානේ තිබ්බේ බත් උයලා තිබ්බා. කරවල තෙල් දාලා බීට් උයලා එකට දාලා උයලා පරිප්පුයි නිමිති එකට දාලා උයලා පපඩම් බැදලා තිබ්බේ. ඉතින් දවල්ට කාලා එහෙම ඉතින් ආයි ෂූට් එකත් එක්ක ඉතින් ඔය ඉන්නවා ෂූට් එකත් කෝලම් කර කර ඉන්නවා. ෂූට් එක නම් දවල්ට කෑවේ නෑ යාළුවනේ. ඉතින් මහත්තයා ආයි හවසත් මේ කුඹුරට යන්න ඕනේ කිව්වා. ඉතින් මේ ඒ යන්න කලින් අපේ ගහේ කොස් හැදිලා තිබ්බා. ඉතින් කොස් ගෙඩියක් අම්මලා මේ කඩලා තිබ්බා. ඒක කපලා රැයට කොස් තම්බමු කියලා තමයි කට්ටිය දැන් කතා වුනේ. ඉතින් දැන් තමයි ඔය අම්මා දවල්ට කන්නේ. අම්මලා ගෙදර ගොඩේරිය මැස්සෝ මේ ඩෙටෝල් දැම්මා, කපුරු දැම්මා, මොනවා දැම්මත් හරියන්නේ නැහැ. එහෙ අර පූසෙක් ඉන්නවා මේ ඌට මාළු එහෙම දෙන නිසා වෙන්නේ නැති මේ මැස්සෝ වැඩි එහෙ. ඉතින් හස්බන්ඩ් තමයි අපේ ගෙදර කොස් කපන්නේ. ඉතින් කොස් තම්බලා පොළුයි මාළු හොදි කොහොමද රස නේද යාළුවනේ. ඉතින් හස්බන්ඩ් මේ කොස් ගෙඩිය මේ කපලා දීලා ගියා. ඉතින් මම දැන් ඔය මදුළු ගලවනවා. අම්මට ෂූට් එක බලා ගන්න කියලා මදුළු ගලවලා තම්බන්න කොස් ටික කප්පලා ගත්තා. අපි කොස් ස්ටීම් කරලා තමයි තම්බ ගත්තේ. ඉතින් යාළුවනේ දැන් 4:20යි. මට මෙතනින් එහාට වීඩියෝ එක කන්ටිනියු කරන් යන්න බැරුව යනවා. මගේ බැටරි ලෝ චාර්ජස් මොකුත් ගෙදර ගෙනාවේ නැහැනේ. ඉතින් තාම මේ හස්බන්ඩ් බෙල්ට ගිහලා ආවෙත් නැහැ. ඒ ආවට පස්සේ අද අපි රැට අම්මා කොස් තම්බලා පොල් උයි මාළු හොදි හදනවා. ඒවත් අරගෙන අපි අපේ ගෙදර යන්න ඕනා. ගෙදර ගිහලා ඉතින් ගෙදර වැඩ අස්පස් කරන ඒවා ටික කරලා කාලා අපිට නිදා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි.